හලෝ අයිබෝවන් මිනිස්සු වුණාම ටිකක් පුරුදු වෙන්න ඕන අධික තණ්හාව පාලනය කරගන්න. අපිට තණ්හාව කියන එක නැත්තරම නැති කරන්න බැරුව ඇති, අමාරු ඇති. නමුත් කුඩා කාලේ ඉඳලම පුරුදු කරන්න ඕන ළමයිට ඒ වගේම වැඩිහිටියත් පුළුවන් තරම් ජීවිතයේ තියෙන තාක්කල් අපි ওই අධික තණ්හාව පාලනය කරගන්න ඕනේ. ওই අධික තණ්හාව පාලනය කරගත්තාම ලැබෙන ප්‍රතිඵල ගොඩාක් තියෙනවා. මම අද කතා කරන්න යන්නේ එක දෙයක් ගැන. තමන්ගේ අතේ සල්ලි ටික වියදම් කරලා අපිට අවශ්‍ය වෙන්නේ නැති, එහෙම නැත්නම් ඒ තරම් වමනාවකුත් නැති මේ පාරේ තොටේ තියෙන බඩු භාණ්ඩ ගෙනල්ලා ගොඩ ගහගෙන මිනිස්සු විඳින දුක දැක්කහම මට මේ ගැන කියන්න හිතුණා. 1900 ගණන් වල නම් ලෝකෙ නිෂ්පාදනය කරා අනර්ග බඩු භාණ්ඩ. ඒවා පරම්පරා ගණන් පාවිච්චි කරන්න පුළුවන්. තාත්තගෙන් පුතාට, පුතාගෙන් එයාගේ පුතාට ඒ වගේ දිගින් දිගට පාවිච්චි කරා. ඒවා ඒ කාලේ මිනිස්සු ගෙනලා රැස් කරගෙන ගෙවල් වල තියාගත්ත විතරක් නෙවෙයි, හරි නම්බුවක් කියලාත් හිතුවා. ඒ වගේ ආඩම්බරේ තමයි ජීවත් වුනේ. නමුත් අද වෙනකොට කිසිම වටිනාකමක් නැති, ඒ වගේම දවසක් දෙකක් පාවිච්චි කරපුවාම වරක් දෙකක් පාවිච්චි කරපුවාම ඉවත් කරන්න වෙන ඒවා. එහෙමත් නැත්නම් මිලාදික දෙයක් ගත්තොත් වසර 5ක් වගේ යනකොට ආයෙ රිපෙයාර් කරන්නවත් බෑ, විසික් කරලා දාන්න වෙනවා. ඒ වගේ බඩු තමයි දැන් විකුණන්න තියෙන්නේ. ලෝකේ අරගෙන සිටින, මුළු ලෝකෙම අරගෙන සිටින මේ ගරිල්ලා මාකටිං ක්‍රමයි, අසික්කිත ඇඩ්වර්ටයිසින් ක්‍රමවලට මේ හොඳට දැනුම් තේරුම් තියෙන මිනිස්සු බබාලා වගේ ගිහිල්ලා අහුවෙනවා. අහුවෙලා තමන්ගේ තියෙන තුට්ටු දෙක නැති කරගන්නවා. අද කාලේ ජීවත් වෙනකොට සල්ලි කියන දේ අත්‍යවශ්‍යයි. ඒ සල්ලි තමයි ගොඩක් වෙලාවට වටින්නේ. සල්ලි නැත්තම් ජීවත් වෙන්න බෑ. එතකොට තමන් අද දෙයක් මිලදී ගත්තා නම් මිලදී ගත්තට පස්සේ ඒකේ වටිනාකම කෙලින්ම අඩු වෙගෙන යනවා, ෂෙයා වෙගෙන යනවා. අපිට ඕන දේවල් වලට මිලදී ගන්න අපේ අතේ සල්ලි තියාගෙන ඉන්න එක තමයි වඩා වැදගත්ම දේ. මිනිස්සු අද කාලේ බලපුවහම ගෙවල් ඇතුලේ Tamanට ඕන එකයි එපා එකයි කවදා හරි ඕන වෙයි කියලායි මිනිස්සු බඩු මුට්ටු ඕන තරම් ගොඩ ගහගෙන ඉන්නවා. ඒවා ගෘහ භාණ්ඩ වලින් පටන් ගත්තාම විවිධාකාර දේවල්. කොච්චරද කියනවනම් ඒ බඩු වල අයිතිකාරයෝ, ගෙවල් වල අයිතිකාරයන්ට ඇතුලේ එහා මෙහාවත් යන්න ඉන්න බැරි තරමට ඇතුළ අවිහිර වෙලා තියෙන්නේ. තමන් හිතලා බලන්න, කිසිම බඩු භාණ්ඩයක් මොනවත් පුරුපු නැති කලුත් ගියා. එහෙම නැත්තම් කාමරයක් ගැන හිතලා බලන්න. සමහරට ඕගොල්ලෝ ඒ වගේ දෙයක් අත්දැකලා තියෙන්න පුළුවන්. මම මේ කියන දේ ගැන තේරුම් ගන්න. ඒ වගේ කාමරයක් හරි ගයක් හරි දැක්කම අපිට පේන්නේ හිස් බිත්ති තියෙනවා, සීලිම තියෙනවා, ලයිට් එකක් තියෙනවා, ෆෑන් එකක් තියෙනවා, එච්චරයි. එතකොට අපේ ඇහි තියෙන ඝට්ටණය සීමා සහිතයි. ඒ හින්දා අපිට ඒක දැක්ක ගමන් හිතෙන්නේ හරි නියමයිනේ. මෙතන හරිම කූල් තැනන්නේ. හරි සරල තැනක්. මෙතන මේ හරි නිදහස් බවක් දැනෙනවා කියලා හිතෙනවා. ඊට පස්සේ ඔය කියන ගෙදරම හරි, ඔය කියන කාමරෙම හරි බඩු මුට්ටු ටිකෙන් ටික එකතු කරලා බලන්න මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ අපිට මේපා වෙනවා, අයියෝ මෙතන මේ ඉඩක් නැහැ, බඩු පිරීලා අතන එකයි මෙතන එකයි කියලා හිතෙනවා. එතකොට අපි අර කලින් දැකපු තැනම තමයි අනිත් පැත්තේ වෙන තත්යකටපත් වෙන්නේ. එතකොට ඒ පත් කරගන්නේ වෙන කවුරුවත් නෙමෙයි, අපිම තමයි. ඔය අපි ගෙවල් වල බඩු පුරවගෙන ඉන්න එකේ වෙන අයහපත් කාරණා ගණනාවක්. මුදල් ඉවර වෙන එක විතරක් නෙමෙයි, මුදල් නිකරුණේ නාස්ති වෙන එක විතරක් නෙමෙයි. අපි ඔළුවට මානසික පීඩනය ඇති කරගන්නේ ගෙවල් ඇතුළේ ඉඳලා. ඒ කියන්නේ සමහර මිනිස්සුන්ට ගෙවල් ඇතුළට ගියාම පිස්සු හැදෙනවා. ඒවා අහුරුලා පිළිවෙලට තියාගන්නත් බැරි මට්ටමට අසීමිත විදිහට දැන් බඩු තියාගෙන ඉන්න මිනිස්සු. දැන් ඉස්සර කාලේ නම් මිනිසුන්ට බඩු ඕන. ඒවා තියාගන්න කවදා හරි ප්‍රශ්නේ, කවදා හරි දෙයකදී, කවදා හරි අවස්ථාවකදී ඒවා ප්‍රයෝජනට ගන්න වෙයි කියලා හිතලා කලින් ගෙනත් තියාගෙන රැස් කර ගන්නවා. දැන් අද කාලේ වෙන තත්ත්වයක් තියෙනවා. අපි ඔක තේරුම් ගන්න ඕන. දැන් සමහරවිට ජීවිතේ මොකක් හරි ගෙදර උත්සවයක් හරි මොකක් හරි පාටි එකකදී හරි ඕන වෙන දෙයක් තියෙනවා. ඒවට දැන් මේවා ගෙනත් තියාගෙන ඉන්න අවශ්‍ය නැහැ. මොකද ඒවා කුලියට දෙන දෙනුත් තියෙනවා. දැන් රෙන්ට් කරලා ඒ වැඩේ කරගෙන ආපහු ගිහින් දෙන්න පුළුවන්. එතකොට හරි ලේසි. අය එකක්. අපි හිතමු අපි ඉන්නේ කුලියට. කුලියට නම් ගෙදර ඉන්නේ අනිවාර්යයෙන් අවුරුද්දයි 2යි මාස 6න් හරි අපි තැන මාරු කරනවානේ. හැම වෙලෙම තැන මාරු කරනවා. වෙන තැනකට යන්න වෙනවා. එතකොට මහා බඩු කන්දරාවක් අපේ ගාව තිබ්බොත් මොකද වෙන්නේ? ඒක මාර ස්ට්‍රෙස්ෆුල් වැඩන්නේ. අපි මොකද කරගන්නේ? හරි කුරුල්ල පියාඹන වගේ සරල අත්‍යවශ්‍ය බඩු කීපයක් විතරක් තියාගෙන ඉඳපුවාම අපිට ඕන වෙලාවක ඊට පහසුවෙන් අලුත් තැනකට පදිංචිට යන්න පුළුවන්. කුලියට එහෙම ඉන්නවනේ. එතකොට අපි ස්ථීර පදිංචියක් වුණා නම් ඊට වඩා අපි ගන්න ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ සුළු කාරණා වලින් අපිට පුළුවන් අපේ මුදල් ඉතිරි කරගන්න.
ඒ වගේම අපේ මේ මානසික සහනය සමබරතාවය පවත්ත ගන්න. නැත්තම් අපේ ගෙවල් ඇතුළෙම දැන් ලංකාවේ ගෙවල් වල බලපුවම පේනවා ඒ ගෙවල් ඇතුළෙම මිනිස්සු හිරකාරයෝ වෙලා ඒ අලුතින් හිරේට යන්න ඕනේ නැහැ. මේ තමන්ගේ ගේ ඇතුළෙම හිරකාරයෝ වෙලා. ඒ හින්දා දකින දේවල් වල බදා ගන්න නැතුව ඔය ඕකට කියන්නේ අධික තණ්හාව. ඕවට ආස කරන්නේ නැතුව චුට්ටක් නිවිහැරිලි ජීවත් වෙන්න බලන්න ඕන. තමන්ට දේවල් ගන්න හිතෙනවා තමයි. සමහරු ගිහිල්ලා වින්ඩෝ shopping කරනවා. ඒකත් හොඳ ඔප්ෂන් එකක්. වින්ඩෝ shopping කරනවා. මොකද්ද තර්කේ? අද ගන්නෙ නෑ පස්සේ ගන්න. ඒ දැනට ගිහින් බල්ලෙක් කරන්නේ. සමහර බඩු දැක්කහම ඇති කියලා හිතනවා. මේක ගන්න අයිති කර ගන්න ඕනේ. මට නම් එහෙම හිතෙනවා. අයිති කර ගන්න ඕනේ නෑ. මේ ගෙදර ගේන්න ඕනේ නෑ කියලා හිතෙනවා. සමහර හිතනවා දැම්ම අවශ්‍ය නෑනේ. අපි පස්සේ කමු කියලා හිතෙනවා. කොහොම හරි කමන්නේ. ඕවා ඇඟට දාගන්නේ නැතුව ආපහු empty hand ඇවිල්ලා ගේ ඇතුළට එන එක තමයි හොඳ අතේ තිබ්බ සල්ලි ටික ඉතිරි කරගෙන. ඒ හින්දා සල්ලි නෑ කියලා අඬනවට වඩා හොඳ අතේ තියෙන සල්ලි ටික ප්‍රේසම් කරගන්න. මං කියන්නේ කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැතුව කිසිම දෙයක් ගන්නෙ නැතුව මහ කුණු විදිහට ලෝභ විදිහට ජීවත් වෙන්න කියලා නෙවෙයි. මේ එළියේ තියෙන කුණු කන්දල් ඇඟේ දාගෙන තමන්ගේ ඔළුවත් නාස්ති කරගෙන තමන්ගේ සල්ලිත් නාස්ති කරගෙන නිකන් විඩාවටපත් වෙනවට වඩා හොඳයි. ඔය අධික තණ්හාව පාලනය කරගන්න එක. එවන ආයෙ දවසක කතා කරමු. ජය වේවා.